වචන මෙහෙම පුතල් මේව පාඩම් කරන්න එපා. හරිද? මම ඔයගලට එදා සඳුදාත් මතක් කරා. මමත් දැන් මේ හැම සංකල්පයක්ම අනුන් දුන්නු සංකල්පනේ. එහෙමනේ. ඔය අපිට ගැනුම් නැඹුරු සමපේක්ෂකෙත් මම හොයාගත්තු කන්සෙප්ට් එකක්ද ඕක? ද? නෑ. නේ? එතන ගැනුම් නැඹුරු සමපේක්ෂක ඉස්සලා නිර්වචනයේදී මමද? ඒත් නෑ. එතන මේ කවුරු හරි හොයාගත්තු සංකල්පයක් තමයි අපි කටපාඩම් කරමින් නේද? කටපාඩම් කරමින් අපි මේ කියන්නේ. එහෙමනේ වෙන්නේ. එතකොට මේ සියල්ල අපි කොහොමද මතක තියාගන්න? මතක තියාගන්න ක්‍රම හදා ගන්නවා. ඒ තමයි වචනේ අදහස අරන් මතක තියාගන්නවා. ඉතින් මතකෙ චුට්ටක් ඕනේ. ඇයි ඕනේ? අනුන්ගේම නේද? අනුන්ගේ නිර්වචනයක් අනුන්ගේ අදහසක් ඉඳන් මතක තියාගන්න වෙනවා. හැබැයි ඔක්කොම එකක් ගානේ කටපාඩම් මතක තියාගන්න බෑ. මේක චිප් එකක් නෙවෙයි නෝලු. නේද? ඔක්කොම මතක තියාගන්න බෑ. එහෙනම් ඔක්කොම මතක තියාගන්න බැරි නම් අපි මොකද කරන්නේ? මතක තියාගන්න ක්‍රම හදා ගන්නවා. ඒ ක්‍රමය තමයි වචනේ අදහස. වචනේ අදහසෙන් අරගෙන නිර්වචන හදා ගන්නවා. ඒකට පොඩි බුද්ධියක් විතරයි ඕනේ. නේද? පොඩි අවබෝධයක් විතරයි ඕනේ. එතකොට වචනේ අර්ථය ගත්තා. ඔයාගේ භාෂාවෙන් නිර්වචනයක් හදලා කිව්වා. ඉතින් මම දෙන්නේ ඇත්තටම එහෙම තමයි. නැත්තම් මං කොහොමද මේ කටපාඩම් කරන්නේ? මම කියන්නේ නේද? එහෙනම් මමත් අර කියුට ලියන් එන්න බෑ නේ. නේද? මට සිද්ධ වෙන්නේ. සමහරවට ලියන්නේ කොයි වගේවද? සංකදත් එහෙම කටපාඩම් තියාගන්න බෑ. ඒක මමත් ලියා ගන්නවා. නැත්නම් දෙන්න කමක් නෑ. එහෙම නැත්තම් මේව ලියා ගන්න ඕනේ නැත්තේ ඇයි මට? මම ගන්න මේක. ඉතින් මං ඔයාට කියද්දිත් ඔය කර මේ පුතේ. හරි අනවශ්‍ය කටපාඩම් කිරීමකින් තරම අවබෝධයෙන් ගන්නව ක්‍රමයක් මම මේ දෙන්නේ. එතකොට ඕනි ප්‍රශ්නයක් අහන්න බෑ නැතුව අහන්න කියන්න උත්තර දී ගන්න පුළුවන්. හරි ඕනි ප්‍රශ්නයක් ඇහුවත් ඔයාලට උත්තර දී ගන්න පුළුවන්. ඒ නොලෙජ් අවබෝධය තියෙනවනේ.